ආරාධනා කරනවා. ගරු ශ්‍රන්ති රාජපක්ෂ ආරයවනි ඔබතුමියටයි මේ ඇරියුම. එලෙසම ජෝන් සෙනවිරත්න මැතිතුමනි ඔබතුමාටත් බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. කෙහෙලිය රබුක්කල්ල මැතිතුමනි ඔබතුමාටත් බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. එච්.එම්. ෆෞසි මැතිතුමනි ඔබතුමාටත් මා ආරාධනා කරනවා. අනුරු ප්‍රියදර්ශනී ආපා මැතිතුමනි මේ ගෞරවනීය ආරාධනය ඔබතුමාටයි. පී.වී. දාරත්න මැතිතුමනි ඔබතුමාටත් මා ආරාධනා කරන්නේ බොහොම ගෞරවයෙන් බන්දුල ගුණවර්ධන මැතිතුමනි ආරාධනය දල්වන්න පහන් එක්වන්න ගාන්ත කරුණාතිලක මැතිතුමනි ඔබතුමාට විජිත හේරත් මැතිතුමනි ඔබතුමාටත් බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ පහන් දල්වා මේ 15 වනි සුමති සම්මාන රාත්‍රිය එහෙම නැත්නම් පුංචි තිරේ මහා කලා මංගල්‍ය ආරම්භන්න දෙන්න අවසර. එසේනම් සුමති සම්මාන රාත්‍රියේ පළමු පියවර වෙත පිය නගන්නට මා සූදානම්. ජාතික නාලිකාව මේ මාධ්‍ය ආවරණය කරන ජාතික නාලිකාවේ චමින්ද ඔබටත් ඒ වගේම සඳමාලි ඔබටත් වේදිකාව බාරයි පළමු පියවරේ සම්මාන පෙරනමන්නට සුමති සම්මාන රාත්‍රිය. සඳමාලි පුංචි තිරෙන් එහා ලෝකය කොයිතරම් විශාලද? මේ වගේ තැනකට ආපුවම තමයි මේ විශාල ලෝකය පේන්නේ. තරු බැබලෙන රාත්‍රියක්, තරු දිදුලන රාත්‍රියක්, චමත්කාර ජනක ආනන්ද ජනක රාත්‍රියක්. 15 වෙනි සුමති සම්මාන උළෙල. මීට පෙර හැම වසරකම පැවැත්ුණා වගේම අභිමාණයෙන් යුතුව ඒ තේජස්වී ස්වභාවයෙන්ම අදත් ඔබ ඉදිරියේ මෙලෙස දිගෑරෙනවා. අනිකුත් සියලුම කලා මාධ්‍යයන් අතර පුංචි තිරය අපිට බෙහෙවින්ම සමීපයි. ඒතරම් සමීප පුංචි තිරය හරහා විවිධ ඉසව් විවිධ මානයන් ඔස්සේ Tamanගේ ශිල්පීය දායකත්වයේ සැපයූ ඔබ සියලු දෙනාගේම දස්කම් අගයනුවස් තමයි 15 වෙනි සුමති සම්මාන උළෙල මෙලෙස ඔබ හමුවේ දිගෑරෙන්නේ. වේදිකාව සරසන්ට සූදානම් මේ ආදරණීය පිරිසත් සමග මා කැමති මේ විදිහට එය හඳුන්වා දෙන්නට මේ වැයෙන්නේ මේ ගැයෙන්නේ මේ දැනෙන්නේ මේ ඇසෙන්නේ කලාවේ සොඳුරු ඉසව්සෙව් සුමති සම්මාන උළෙලේ නැවුම්ම රිද්මයයි. මේ රිද්මය නවරත්න ගමගීවි වචන ආචාර්ය ප්‍රනීත් අබේසුන්දරයන්ගේ චන්න විජේවර්ධනයන්ගේ බොහොම සොඳුරු නාට්‍යන රටා හරහා සුමති වේදිකාව හැඩ කරන්නට හඬින් දමිතා උපේක්ෂා ඕෂදී උමයංගනා මුතු තරංගා සාරංග සමග ස්වේෂ් सुमति सुरंजित सार सुभाए जय 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 गिरिधरु आलक मन्नारे सुमति सुरंजित තරු අතරේ අතලොස්වක රන් මතරේ අතරේ සමරේ
චමත්කාරය ගලා ගලා යන ආශ්චර්යය තාරුණ්‍යයේ සෞන්දර්ය ජීවිතයේ එන්න රස විඳින්න මෙතුමානි එන්න රස විඳින්න මෙතුමානි පැල්පතේ රූපිරි නන්දන පොරපොරු කැන්දන උන්නත රංගන රස අභිනන්දන අතිනත දල්ගමු නිතුහද පොගයමු කලාවේ ජය 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 හේ ජය එසේනම් මේ රූප කලාවේ ජය මංගල්‍ය විඳිමින් සතුටින් සිටින ඔබට මේ අවස්ථාව අපට උදා කර දුන් ඔහුට ආරාධනා කරන්නට මා කැමැතියි. ඔහු මේ රටෙහි සමාජයේ සුබ සාධනය උදෙසා තමන්ගේ ජීවිතය ඉලක්ක කරගත්තේ. පෞද්ගලික පරමාර්ථ අරමුණු වලට වඩා ඔහු හැම විටම වෙසුනේ පොදු පරමාර්ථ පොදු අරමුණු හරහා තම හදවතින්ම කැපවීමින් ඒ අරමුණු කරා යන්නට ඔහු හැම විටම උත්සාහවන්ත වුණා. ඒ අරමුණු කරා ඔහු ගමන් ගත්තා. ඒ අරමුණු කරා ඔහු ගමන් ගනිමින් සිටිනවා. කලාව ඔහුගේ ජීවිතයට එතරම්ම සමීප. එපමණක් නෙවෙයි ක්‍රීඩාව, දේශපාලනය, ව්‍යාපාරික පරිචය ඇතඹුලක්සේගත් ඔබතුමාටයි මගේ ගෞරවනීය ආරාධනය. තිලංග සුමතිපාල මැතිතුමනි, කලාකරුවන් උදෙසා ඔබතුමා තැනූ වේදිකාවේ ඔබට හිමි මොහොතයි මේ. ගෞරවයෙන් ආරාධනා කරනවා රූප කලා ඇගෙවුම් මහා මගුල් අසපුවට ගොඩ වදින්නට ආරාධනය. සුබ සන්ධ්‍යාවක්. ජනාධිපති ආර්යාව ගරු ශ්‍රීලංකා රාජපක්ෂ මැතිණියනි, අද මේ ස්ථානට පැමිණ සිටින සියලුම මැති ඇමතිවරුනි, නියෝජ්‍ය ඇමතිවරුනි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, පළාත් සභා මැති ඇමතිවරුනි, ප්‍රධාන ඇමතිතුමනි, මෙම රාත්‍රියේ අපගේ ආරාධනාව පිළිගෙන මෙහි සැපමිනි සියලුම කලාකරුවනි, ආරාධිත අමුත්තනි, අනුග්‍රාහකනි,